අක්කෝජිමං අවදිමං අජිනිමං අහාසිනේ යේචතං උපනයිහන්ති වේරං තේසන්න සම්මති. තෙරුවන් සරණ හැම දිනාටම අපි අද මාතෘකා කළේ ධම්මපදයේ යමක වර්ගයේ තුන්වෙනි ගාථා රත්නේ. අපි ඇත්තටම ගාථා දෙකක් සාකච්ඡා කළා. අද අපි ඒ තුන්වෙනි ගාථා රත්නේ තමයි මාතෘකා කළේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ කියන්නෙම හිත නිවන ක්‍රමයක්. මොකද මේ ලෝකයේ සියලුම ප්‍රශ්න තියෙන හිතේ. වෙන කොහෙවත් නෙමෙයි. අපි සාමාන්‍ය ජනතාව මේ ලෝකේ ප්‍රශ්න බාහිර තියෙනවා කියලා හිතුවට ඒ ඔක්කොම අපි නුවණින් විමසලා බලනකොට අපිට තේරෙනවා මේ ඔක්කොම හිතේ තියෙන්නේ කියලා. එතකොට මේ හිතත් එක තියෙන ගනුදෙනුව. හිත හරියට පවත් ගන්න පුළුවන් නම් මේ ලෝකේ ප්‍රශ්න කියලා જાතියක් නැතුව යනවා. අපි හිතන විදිය අනුව තමයි මේ ලෝකේ සියල්ලම ප්‍රශ්නද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි එකම දෙයක්. එකම ප්‍රශ්නයක් දිහා 100 දෙනෙක් අපි ගත්තොත් එහෙම ඒ 100 දෙනා 100 විදිහකට බලන්නේ. ඒ ප්‍රශ්නෙම එක්කෙනෙකුට කිසිම ගාණක් නැති වෙන්න පුළුවන්. එයාට දැනෙන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒකම තව කෙනෙකුට ඒක අතිවිශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජීවිත නැති කරගන්න ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ අපි එහෙම ගත්තාම එකම දේ ඇයි මේ මිනිස්සු විශාල ප්‍රමාණයක් අපි ඒ අය වෙන් වෙන්ව ගත්තාම ඇයි ඒගොල්ලන්ට ඒ විදිහට වෙන්නේ? එතකොට අපිට තේරෙනවා මේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ අපි ඒ ගැන හිතන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් සමහරව තියෙනවා අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම දැන් මේ ಜಾතිවාදී අරගල වගේ දේවල්. එතන අපේ ජාතිය කියනකොට මෙන්න මේ විදිහ කරා. අපිට මේ විදිහට හිංසා කළා. අපිට මේ විදිහට නිඳා කළා. අපිට මේ විදිහට පහර දුන්නා. අපිට මේ විදිහට අපේ දෙමව්පියෝ මතක් කරලා අපිට බැන්නා. මෙන්න මේ දේවල් මත මිනිස්සු වෛර හදාගෙන ඒ ජාතිය වෛර හදාගෙන ඒක ජාතීන් අතර අවුරුදු ගණනක මහ විශාල වෛරයක් බවට පත් වෙනවා. මහා ජන සංහාරයක් සිද්ධ වෙනවා. ඒ මොකද හේතුව මේ චූටි දෙයක් අපිට අමතක කරන්න බැරි වෙච්ච එකේ විපාක. ඒ කියන්නේ චූටි දෙයකට අපි ප්‍රතිචාර දක්වන විදිහේ ස්වභාවය. ඉතින් අපේ චිත්ත ස්වභාවය යම් කිසි දෙයකින් අපිට කෙනෙක් මෙහෙම කරා මේ විදිහට කරා කියලා. ඒකෙදි අපි ඒක අමතක කරලා ඒක දුරදෙක් ගෙනියන්නේ නැතුව අපේ සිත මෙත් සිතින් ඒක අත්හැරලා දාන්න පුළුවන් නම් අපිට උපේක්ෂාවෙන් ඒක අත්හැරලා දාන්න පුළුවන් නම් ඒ මහා ජන සංහාරයක් වෙන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා යනවා. දැන් එහෙම නැතුව අපි ඒ ගැන වෛරයක් ඇති කරගෙන නැවත වෛරය ඇති කරගෙන ඒ වගේ දෙයකට ගියවම මහා විශාල අපි උපන් ඒ කියන්නේ පරම්පරා ගානක් එහාට ඒ ප්‍රශ්නේ ඇදිලා යනවා. ඒ මොකද හේතුව ඒ ගැන සිතන විදිය ප්‍රශ්නයක් නිසා. ඒක නිසා අපි දැනගන්න ඕනම දෙයකදී ඒ දිහා බලන ක්‍රමය ඉගෙන ගන්න. ඇත්තටම මේක චිත්ත ස්වභාවයක් විතරයි. අපි ඒක මමත්වයෙන් මගේ කියලා අරගෙන මට මේ විදිහට කරා අපේ ජාතියට මෙහෙම කරා අපේ නෑදෑයින්ට මේ විදිහට කරා එහෙම කියලා වෛර හදාගෙන පැසවන්න මොකද වෙන්නේ? ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපිට මෙලෝ පරලෝ දෙකේම මහ විශාල විපතක් වෙනවා. ඒ නිසා අපි හිතන විදිය තේරුම් ගන්න ඕන. දැන් ගොඩක් වෙලාවට අපි අද සමාජය කතා කරත් අපි සමහරට ආගම්වාදේ, ජාතිවාද මේ ලෝකේ හැමතැනම තියෙන මේ වගේ ප්‍රශ්න. සමහරුන්ට ඉතින් ඒ නිසාම ඒගොල්ලන්ගේ ජීවිත හැම වෙලේම දැවිල්ලක් තියෙන්නේ. ඇවිල්ලා ගිනියම්. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හැමෝත් එක්ක සමගියෙන් සහයෝගයෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. මොකද ඒගොල්ලෝ හිතන විදිය අනුව. ඒ නිසා අපි දැවෙනවද, නිවෙනවද කියලා තීරණය කරන්න ඕනේ අපි. ඒක තීරණය වෙන්නේ අපේ චිත්ත ස්වභාවය අනුව. ඒ නිසා අපි දැනගන්න ඕනම දෙයකදී යම් දෙයක් සිද්ධ වුණොත් මේ ලෝකේ හැමෝම මිනිස්සු මේ ඒ කියන්නේ මිනිස්සු කියන අය පරිපූර්ණ නැහැ. පරිපූර්ණව පිරිසිදු නැහැ. ඒක නිසා එයාගෙන් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අපි සමාජයේ අපි ආශ්‍රය කරන අයගෙන් අපිට යම් අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාම අපි ඒක අපේ හිතවල කැකෑරෙන විදිහට වෛර ක්‍රෝධ ඇති කරගන්න නැතුව අපිට ඉන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ එතනින්ම නිවිල යනවා. වෛරය කවදාත් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්ම. ඒ නිසා අපි අපේ ජීවිතවලට ගත්තොත් අපේ ජීවිත ඊටාම යහපත් පහසුවෙන් ගෙනියන්න පුළුවන්. පහසුවෙන් ගෙනියන විතරනේ අපිට නිවිල. ඇත්තටම නිවන කියලා කියන්නේ මේ චිත්ත ස්වභාවයේ නිවීම. වෙන අපි මරණයෙන් මත්තේ ඇති වෙන එකක් හරි ඒ විදිහට යන තරක් හරි නෙවෙයි. ඒ මොහොත තුල අපි නිවෙනවා නම් ඒක මේ ජීවිතේම අපිට අත්දකින්න පුළුවන් නිවීම. ඉතින් ඒකේ අපි සම්පූර්ණයෙන් අපේ කෙලෙස් මල දුරු වෙලා සම්පූර්ණයෙන්ම ඒ චිත්ත ස්වභාවයේ තණ්හාව කියන ඒ බැම්ම සිඳුණා නම් තමයි උතුම් වූ නිර්වාණයටපත් වෙන්නේ. ඉතින් එතෙක් අපිට නිවිල ජීවිතය ගත කර ගන්න පුළුවන්. අපි මිනිස්සු විදිහට ජීවත් වෙනකොට අපි
කල්පනා කරන්න අපි හැමෝම සතුටින් ජීවත් වෙන්න. එතකොට අපේ චිත්ත ස්වභාවය ඒ විදිහට හැඩගස්ස ගන්න පුළුවන් නම් අපිට නිවීමෙන් කටයුතු කරන්න පුළුවන්, සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුළුවන්. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.